කියලා පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මම ඔයාට මතක ඇති මම මීට කලින් මෙන්න මේ විදිහ ඕඩර් එකක් දැම්මා. ඉතින් මේ වීඩියෝ එක මම ඔයාලට දාලා ඇති. ඉතින් මෙන්න මේ ඕඩර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් Alibaba එක හරහා මම මෙන්න මේ වගේ අඩුවටම තිබ්බ පර්ස් ಜಾති 10ක් මේ විදිහට ඕඩර් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ දාපු ඕඩර් එක. ඉතින් මේ තියෙන්නේ මට ඒකට ගිහිල්ලා තියෙන ටෝටල් එක $2.20. ඉතින් මෙන්න මේ වගේ ඕඩර් එකක් මම මීට කලින් දාලා තියෙනවා. ඔයාට මේ වෙද්දි මතක ඇති. ඉතින් අන්නේ අයිටම් ටික මට මේ වෙද්දි හම්බ වෙලා තියෙනවා. ඉතින් මම මේ ඕඩර් එක දාලා තියෙන්නේ 2024 12:31. ඉතින් අද 2025 ජනවාරි 25. ඉතින් හරියටම දවස් 25ක් වගේ මට ගිහිල්ලා තමයි මේ ඕඩර් එක හම්බ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මට මෙන්න මේ අයිටම් සෙට් එක අද මේ විදියට හම්බ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හම්බ වෙලා තියෙන අයිටම් සෙට් එක ගැන හරියටම විස්තරයක් කතා කරන්න තමයි අද මම මේ වීඩියෝ එකකින් ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ Alibaba එක හරහා ගෙන්නුවාම ටැක්ස් වදිනවද? කොහොමද ඕඩර් එක හම්බෙන්නේ? මේ හැමදේම අද මම මේ වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරනවා. ඉතින් මම මේ තියෙන්නේ මේ වෙද්දි ගෙන්නලා තියෙන අයිටම් එක. ඉතින් මට මේක හම්බෙන්න කලින් මේක ගැන විස්තරයක් කිව්වොත් එහෙම මට මේක හම්බ වෙන්න කලින් මට මේ කම්පැනි එකකින් කෝල් එකක් ආවා. ඉතින් මේ කම්පැනි එකෙන් මට කෝල් එකක් අරන් ඇවිල්ලා කීවා මගේ අයිටම් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ අයිටම් එකට ටැක්ස් එකක් වැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටැක්ස් එක ගෙවලා ඔයා අයිටම් එක ගන්නවද කියලා මගෙන් ඇහුවා. ඉතින් ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා ටැක්ස් එක කීයද කියලා. ඉතින් එයා මට ඒ වෙද්දි කිව්වා ටැක්ස් එක රුපියල් 2600යි කියලා. ඉතින් ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ටැක්ස් එක රුපියල් 2600. ඉතින් ඊට පස්සේ මම මෙයාට කීවා හරි මගේ ඕඩර් එක මට එවන්න කියලා. ඊට පස්සේ මට මෙයා මෙන්න මේ ඕඩර් එක මට එවලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මම මෙයාගේ මෙන්න මේ මෙයාලගේ වැදුන ටැක්ස් එකේ රුපියල් 2600යි මගේ ඕඩර් එකේ රුපියල් $2 ඒ කියන්නේ රුපියල් 600යි කියලා හිතමු. රුපියල් 600යි එකතු කරපුවාම මට රුපියල් 3200ක මුදලක් තමයි ඇවිල්ලා තිබ්බේ. ඉතින් ඒක හින්දා තමයි මම මෙයාට කීවේ මගේ අයිටම් එක මට එවන්න කියලා. ඉතින් ඒ ටැක්ස් එකේ රුපියල් 2600යි ඕඩර් එකේ රුපියල් 600යි එකතු කරලා 3200 මට ඇවිල්ලා තියෙන පාර්සල් ගානින් මේ විදිහට බෙදුවාම මට එකක කොස්ට් එක වැටුනේ රුපියල් 320යි. ඉතින් අන්න ඒක හින්දා මම කිසිම පාඩුවක් නැහැයි කියලා හිතපු හින්දා මේ අයිටම් එක මගේ අතට මේ විදිහට අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කිලෝ 1.5ක අයිටම් එකක් තමයි මෙතනදි මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන සම්පූර්ණ විස්තරෙම මෙයාලා මේ විදිහට දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයා Alibaba එක හරහා දෙයක් ගෙන්නද්දී ඉතින් ඔයාගේ කිලෝ ගානට ඒ වගේම ඔයාගේ පාර්සලේ ප්‍රමාණය අනුව ඒ වගේම ඔයා ගෙන්නන ද්‍රව්‍ය අනුව තමයි ඔයාගේ ටැක්ස් එක මේ විදිහට වදින්නේ. ඉතින් ඔයාගේ ඒ ටැක්ස් එක ඔයාට කිසිම අවුලක් නැත්නම් ඒ කියන්නේ ඔයාගේ ටැක්ස් එක ඔයාගේ අයිටම් ටික ඔයාට හම්බුනාට පස්සේ අයිටම් ටිකේ මුදලයි ටැක්ස් ටිකේ මුදලයි එකතු කරලා ඒ එකතුව ඔයාගේ අයිටම් ගානෙන් බෙදලා ඒ එන ගාන ඔයාට අවුලක් නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට Alibaba එක හරහා මේ අයිටම්ස් ගෙන්න ගන්න. ඉතින් අපි දැන් මේ ඕඩර් එක අන්බොක්සින් කරලා බලමු කොහොමද මේ වගේ ක්වොලිටිය කියන එක පිළිබඳව. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේ ඕඩර් එක අන්බොක්සින් කරගන්නවා. හරි ඉතින් මෙන්න මේ විදිහට අන්බොක්සින් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට මගේ අයිටම් එක පැක් කරලා එවලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මෙතනින් එකින් එක එළියට ගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අයිටම් සෙට් එකක් තමයි මට මේ බොක්ස් එකේ එවලා තියෙන්නේ. ඉතින් කිසිම අවුලක් නැතුව ඔයාට බලා ගන්න පුළුවන් ලස්සනට මගේ අයිටම් ටික මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙන්න මෙතනින් එක අයිටම් එකක් මේ විදිහට අන්බොක්සින් කරගන්නවා.
හරි ඉතින් මෙන්න මේ විදිහට එක item එකක් unboxing කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් quality අතින් කියනවා නම් 100%ක් පට්ටම quality එකක් මේ purse එකේ තියෙනවා. ඉතින් මෙන්න මේ purse එක ladies purse එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් 100%ක් සුපිරිම quality මේ box item ටික තියෙනවා. ඒක මම ඔයාලට ඉතාමත් මේ විදිහට 100%ක් කිසිම දෙයක් නැතුව මේ විදිහට කියන්නේ. ඉතින් මෙන්න මේ item එක අතට ගත්තට පස්සේ ඇත්තටම මාරම quality එකක් මේකේ තියෙනවා කියලා ඔයාලටම බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඔයාලට පුළුවන් කිසිම අවුලක් නැතුව මෙන්න මේ වගේ items ටිකක් ගෙන්නනවා නම් Alibaba එක හරහා ගෙන්නන්න. ඉතින් ටැක්ස් එක වදින ටික මම ඔයාලට මුලදී කීවා. ඒ කියන්නේ ඔයාගේ item එකේ ප්‍රමාණය, ඒ වගේම items ප්‍රමාණය, බර මේ හැමදේම අනුව තමයි ඔයාගේ ටැක්ස් එක වදින්නේ. ඉතින් ටැක්ස් එක වදිද්දිත් එහෙම ලොකුවට ගාණක් වදින්නේ නැහැ. මගේ රුපියල් 2600ක ටැක්ස් එකක් වැදිලා තිබ්බේ මේ වගේ එන බර, ඒ වගේ මේ බොක්ස් එකේ ප්‍රමාණය මේ හැමදේම එක තමයි ටැක්ස් එක ඒ විදිහට වදින්නේ. ඉතින් ටැක්ස් එක වැදුනට පස්සේ ඔයා item එක ගෙන්නපු ගාණයි ටැක්ස් එකයි එකතුවයි ඔයාට මේ items කිසිම පාඩුවක් නැත්නම් ඔයාට කිසිම අවුලක් නැහැ මේ විදිහට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහ තමයි Alibaba එක හරහා මම ගෙන්නපු මේ item set එක තියෙන්නේ. ඉතින් මෙතන colors 5කින් items 10ක් තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් quality අතින් කතා කරනවා නම් කිසිම අවුලක් නැතුව පට්ටම quality එකක් මේ purse එකේ තියෙනවා. ඉතින් ඒ වගේම මම හිතනවා Alibaba එක හරහා ගෙන්නන ඉතුරු items මේ වගේ හොඳ quality එකක් ඇති කියලා. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට මේක තමයි අරන් ආවේ. ඒ කියන්නේ Alibaba එක හරහා ගෙන්නද්දි ටැක්ස් වදිනවද නැද්ද, ඕඩර් එක කොහොමද, පාර්සල් එක කොහොමද, මේ හැමදේම තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් මම හිතනවා හැමදේම තේරුම් ගන්න ඇති කියලා. ඒ කියන්නේ Alibaba එකෙන් ගෙන්නද්දි අනිවාර්යෙන් ඒ item එකේ ප්‍රමාණය ඒ set එකම බලලා තමයි ඔයාලට ටැක්ස් එක වදින්නේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාගේ item එක හොඳයි නම් ඔයාට මේ ටැක්ස් එක ගෙවලා කෙලින්ම ඕඩර් එක ලබා ගන්න. හරි ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි ඉතින් යාළුවනේ තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබම සුබ දවසක්.